මෙතෙන්ට ඇවිල්ලා කෝල් එක දෙන්නම් කිව්වා.はいඑහෙනම්こんにちは. konnichiwa. Okay. ක්ලාස් එක පටන් ගමු. right. එදා අපි කතා කරේ මේ 12 වෙනි පාඩම. 12 වෙනි පාඩමේ මේ ටිකට කතා කරා මේ දෙන්න එක්ක. right. right. ඊට පස්සේ පාඩමේ අපිට තියෙනවා මාස ගණන් කරන විදිය. right. මෙතනින් බලන්න මේ මගේ මේ මවුස් එක මෙතන මේ බලන්න. මොන මාසෙද කියලා අහන්නේ නංගත්සු දෙස්කා කියලා. නන්ගත්සු. අපි මාස කියද්දි ඉචිගත්සු නිගත්සු ඔහොම කියලා කියනවනේ. ඒක මුලට නන් කියලා කෑල්ලක් දානවා. නන්ගත්සු කියලා. නන්ගත්සු දෙස්කා කියලා කිව්වොත් මොන මාසෙද කියලා තමයි අහන්නේ. right. මේකේ තියෙන්නේ මාස 12 තියෙනවා. right. මාස 12 වෙනස් වෙන තැන් තියෙනවා මේ. 4 වෙනි මාසේ වෙනස් වෙනවා. ඒකට ශිගත්සු කියලා කියනවා. යොන්ගත්සු නෙමෙයි ශිගත්සු. ඒක කරලා තියෙනවා වලට. 7 වෙනි මාසෙට ශිචිගත්සු කියලා කියනවා. ඊට පස්සේ 9 වෙනි මාසෙට කුගත්සු කියුගත්සු කියන්න අමාරු හින්දා තමයි මෙයාලා කුයන්න දාගෙන තියෙන්නේ. කියු. හරි. හරි. කවුචි කියන්න බලන්න පළවෙනි මාසේ ඉඳලා 12 වෙනි මාසෙට යනකම් කියලා මේ අන්තිමට තියෙන නංගත්සු කියන එකත් කියන්න. හරි කියන්න බලන්න. Ichigatsu, හ්ම්. Nigatsu, හ්ම්. Shigatsu, හ්ම්. තුන්වෙනි මාසෙට මොකක්ද කියන්නේ? හරි. තුන්වෙනි මාසෙට මොකක්ද කියන්නේ? Kingatsu, සා. Shigatsu, මේ Sangatsu, හතරවෙනි මාසෙට Shigatsu, හ්ම්. Gogatsu, හ්ම්. Rakugatsu, හ්ම්. Shichigatsu, හ්ම්. Hachigatsu, හ්ම්. Kugatsu, හ්ම්. mm, mm, ni, Jugatsu, හ්ම්. Shunigatsu, Joigatsu, හ්ම්. 11 12 පාරක් කියන්න 11 වෙනි මාසේ 12 වෙනි මාසේ Joigatsu, ජුයි නෙමෙයි මේ යන්න නෙමෙයි මේක උයන්න ජු ඉචිගත්සු Ichigatsu, Jonigatsu, මේ අන්තිම එක なんで、何月 නංගත්සු හරි right ඊළඟට තියෙනවා පළවෙනිදා ඉඳලා 31 වෙනිදා වෙනකන් දවස් ටික කොහොමද කියන්නේ මේකේ පළවෙනිදා ඉඳලා 10 වෙනිදා වෙනකන් විශේෂයි මේක පාඩම් කරගන්න තියෙන්නේ හරි ඊට පස්සේ විශේෂ තියෙනවා 14 වෙනිදා 14ට අපි ජූ යොක්ක කියලා කියනවා ජූ යොන්නිචි නෙමෙයි ජූ යොන්නිචි කිව්වොත් වැරදි ඒක කියන්නත් අමාරුයි ඒකින් හින්දා ජූ යොක්ක කියලා කියන්නේ මෙතනත් යොක්ක නෙමෙයි 4ට ඒකින් හින්දා මෙතනත් යොක්ක
ඊට පස්සේ 17 වෙනිදාට ජූ ශිචි නිචි. හරි මේ 7 වෙනි මාසෙට අපි ශිචි කියලා කිව්වනේ. එතකොට 7ට අපි නන කියලාත් කියනවා ශිචි කියලාත් කියනවා. හරි ඒක මතක තියාගන්න. 14 විශේෂයි 17 විශේෂයි. ජූ ශිචි නිචි. ඊට පස්සේ 19 වෙනිදා. මේකෙත් මේ මාසවලත් අපි කිව්වා මේ 9ට කුගත්සු කියලා 9 වෙනි මාසෙට. දින කියද්දිත් 10 වෙනිදාට ජූ කු නිචි. හරි ඊට පස්සේ ගොඩක්ම විශේෂයි 20 වෙනිදා. හත්සුකා කියලා කියනවා. ඒ වගේම 24 විශේෂයි 27 විශේෂයි 29 විශේෂයි. හරි 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 කවුස් කියන්න බලන්න පළවෙනිදා ඉඳලා 10 වෙනිදාට යනකම්. සුයිතචි, උත්සුකා, මික්කා, යොක්කා, ඉත්සුකා, මුයිකා, ජො ජෝනෝ නානකා, 7 나노카, 레오카, 코코노카, 레오카, 10日 10日. 레오카. තෝ යන්න අදින්න උඩට 10ක කියලා. ඊට පස්සේ 11 එක ලේසියිනේ. 11ට අපි කියනවා ජුයිචි කියලා. ඒක අගට නිචි කියලා දාන්න විතරයි තියෙන්නේ. 유이치니치, හ්ම්. 주니치, ජූනි ජූනි නිචි. 유니니치, හ්ම්. 유산니치, හ්ම්. 주, ජූ 요카, යොක්කා. කයන්නේම හරියට ශබ්ද කරන්න. කා ක නෙමෙයි ජූ යොක්ක නෙමෙයි ජූ යොක්කා. 요카, හරි. 15 주, 고니치, ජූ ගොනිචි. 음, 주, 주, 로쿠니치, うん。 주, 나나니치, ජූ 7 නෙමෙයි. මේක බලලා කියන්න. 주시주니치, ජූ ශිචි නිචි. 주시주니치, හරි. 주, 하지니치, හ්ම්. අන්තිම එක 20 නෑ 19. 주, 고니치, 20 아츠카, ඕකේ හරි 20ට යනකම් ඇති. හරි ඊට පස්සේ 21 ඉඳලත් ඒ විදිහට අර විශේෂ දවස් තියෙනවා 4 තියෙනවා 7 තියෙනවා
24 24 29 ඔය දවස් ටික විශේෂයි. ඒ ටිකේ අර 4ට යොක්ක කියනවා, 7ට ශිචි කියනවා, 9ට කු කියලා කියනවා. හරි, ඒ ටික විතරයි තියෙන්නේ විශේෂයෙන්ම. මේ මතක තියාගන්න. හරි, දැන් බලන්න පහළට යද්දි තියෙනවා මෙතන ඉවෙන්ට් ටිකක් තිබ්බනේ. හරි, දැන් කවුරුෂි කියන්න බලන්න මේ දිනේ මේ පළවෙනි රූපේ තියෙන දිනේ ජපන් වලින් කොහොමද කියන්නේ? මේ මාසේ මේ දවස කියලා කියන්න බලන්න. 9න් 9න් නෙමෙයි. 9න් කියන්නේ 7000ට. මාසවලට අපි ගත්සු කියලා කියනවා. 7月 නනගත්සුත් නෙමෙයි. අපි 7ට විශේෂය කිව්වනේ. විශේෂය 7 වෙනි මාස. මේ 7月 right 7 කවද්ද මේ? 7月 20 හරි 20 කියලා කොහොමද කියන්නේ අපි? 10 ජූ කියන්නේ 10 ඒවට. に නී කියන්නේ දෙකට. 2යි 10යි කියලා තමයි 20ට කියන්නේ අපි. එතකොට නී ජූ 20 7ට 7 9 නෙමෙයි. මේ තියෙන්නේ නිජූ 27日 7 නෙමෙයි ශිචි ශිචි ශියන්න.はい。7月27日。はい。දෙවෙනි එකේ බලන්න. මේ දවස මොකද්ද මේ? කංජිය මතකද මේක? මොන දවසේ කංජියද මේ? うん බ්‍රහස්පති නෑ මේ සෙනසුරාදාはい. සෙනසුරාදාට ජපාන් වලින් මොකද්ද කියන්නේ? 土曜日 දොයෝබි. හරි. දොයෝබි කංජිය තමයි මේ තියෙන්නේ. මේ දිනයක් දාලා මේව දිනයක් දාලා මෙතනින් මෙහෙම කංජිය ලියලා තිබ්බ ඒ කංජියට අදාළ දවස තමයි කියන්නේ. ඒ කියන්නේ 7 වෙනි මාසේ 27 වෙන සෙනසුරාදා කියලා තමයි මෙතන තියෙන්නේ. right ඊළඟ ඉවෙන්ට් එකට එන්න. මේ දෙවෙනි රූපේ. මේකේ බලන්න. මේකේ පළවෙනි දිනේ කවද්ද මේ? මාසෙද මාසෙයි දිනේ. 6月 හ්ම්. 13 6月13日. නිචි කියලා 13 අමතක කරන්න.日 right බලන්න මේ රොකු ගත්සු කියන කන්ජිය තමයි මේ තියෙන්නේ. 13 නිචි මේ තියෙන නිචි කන්ජිය දවසේ කන්ජිය. නේ? නිචි. right මේක කවද්ද එතකොට මේ? 土曜日 දොයෝබි. right right ඊට පස්සේ මේ දිනේ කියන්න බලන්න. 6月 හ්ම්. 20日 නිජු නිජි කියලා අපි කියන්නේ නැහැ. විශේෂ දවසක් කිව්වා නේද? 20ට විශේෂයි මේ. 20 විශේෂයි. 8月 හ්ම්. 8月 8日 හ්ම්. 20ක කියලා කියන 20ට. right තුන්වෙනි රූපෙට එන්න. තුන්වෙනි රූපේ බලන්න. මේකේ කියන්න බලන්න. දිනේ කියන්නකො ඉස්සෙල්ලා.
නිජු ගෝනි මාසේ කියන්නේ ඉස්සෙල්ලා. හරි. 4 වෙනි මාසේ. දැන් මාස ටික මතක නැද්ද? නේ? 4月 හ්ම්. 4月. හරි. මේ දිනේ 25日 නිචි කියන්න බෑ. නිජු ගොනි. 25日 හරි. මේක මොකද්ද? 土曜日 දොයෝබි. ඕකේ. හරි. 11යි 11යි 11 කියන්න කොහොමද? වෙලාව 11යි කියලා. හරි. වෙලාව කියන්නේ 11 時 ජුයි නෙමෙයි ජූ. 11時 ජූයිචිජි කියලා තමයි 11ට කියන්නේ. හරි. හරි ඊළඟ එක බලන්න. හරි. මේකේ මාසේ දවසයි කියන්න බලන්න. 5月 හ්ම්. 5月1日 1නෙමේ. මේ හරි කියන්න බලන්න. 1日 හ්ම්. 1日 සුයිතචි. හරි. 9月 සුයිතචි කියලා තියෙනවා. හරි. මේක එතකොට දෙවෙනි දවස මේක. 2日 උත්සුකා නිචි කියන්නේ උත්සුකා විතරයි. 9月 උත්සුකා. හරි. 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 එතකොට දින ටික තව ටිකක් බලා ගන්න. රයිට්. කවද්ද කවද්ද කියලා අහන්නේ මේ විදිහට තමයි. කවද්ද කියලා අහන්නේ. හරි කවුරුද මේ කියවන්න බලන්න කවද්ද කියලා කොහොමද මේ අහන්නේ අපි? කවද්ද? හරි මේ කියවන්න බලන්න. 2 සෝ මේ කලින් ඉයන්නක් තියෙන පේන්නේ නැද්ද? ඉයන්න. とそうですか හ්ම්. ඉත්සු දෙස්කා කියලා අහන්නේ. කවදද කියලා අහද්දි තමයි ඉත්සු දෙස්කා කියලා අහන්නේ. රයිට්. රයිට් මෙතන කැලෙන්ඩර් එකක් තියෙනවා. හරි. කවුසි කියන්න බලන්න මේ ඉමා කියන කංජිය මේ තියෙන්නේ. හරි ඉමා කියන්නේ මොකේදද? කවුසි කියන්න බලන්න. あ ඉමා. で හ්ම්. だん ඉමා කියන්නේ දැන් මේ කංජිය තනියෙන් ගත්තොත් ඉමා. ඉමා කියන්නේ දැන්. මේ දවසේ කංජිය. දැන් දවස කියනකොට අපි අද නේද ඒ කියන්නේ. ඒකට අපි ජපානයෙන් කියනවා කියෝ කියලා. KYOU කියෝ. කියන්න බලන්න කියෝ කියලා. よ හරි. ඊට පස්සේ මේ හෙට දැන් මේ අද තමයි පළවෙනිදා. හෙට එතකොට දෙවෙනිදා. මේ කැලෙන්ඩරේ විදිහට. එතකොට මොකක්ද අපි කියන්නේ? අෂ්ට කියලා කියනවා හෙටට. අෂ්ට. හරි කියන බලන්න. 明日 හරි. ඊට පස්සේ තුන්වෙනිදා. අනිද්දාට මේ මොකක්ද තියෙන්නේ? 明日 හා? මේ කියන්න බලන්න.
අත්සු තේ අකුරු මතක නැද්ද? ආ අයන්න හරි. මේ මොකද්ද? සා මේ මොකද්ද? අත්සු උත්ස නෙමෙයි. චූටි සු එකක් තියෙනවා. එතකොට අසත්‍ය කියන බලන්න. සත්තේ අසත්‍ය අයන්න ඔය කියවෙන්නේ නැහැ නේ අයන්න. සත්‍ය නෙමෙයි. හරියට කියන්න අයන්න. අසත්තේ අසත්‍ය. රයිට්. බලන්න. දැන් D එකේ තියෙනවා. D එකේ මොකද්ද මේ තියෙන්නේ? මේ කාංජිය දැන් කාංජිය. මේ ඉස්සරම තියෙන දැන් කාංජිය. ඊට පස්සේ මෙතන ලියලා තියෙන මේ සතිය කාංජිය. දැන් කාංජිය සතිය කාංජිය කියන්නේ මේ සතිය. රයිට්. මේ සතියේ මොකද්ද කියන්නේ කියලා මේ අකුරු ටික කියවලා කියන්න බලන්න. මනින් කො කියන්න. කොන් කොන්ෂියෝ කොන්ෂු. කොන්ෂෝ හරි. කොන්ෂෝ කොන්ෂු. හරි. ඊට පස්සේ මේ අනාගතය කියන කංජියේ පළවෙනි කංජිය තමයි මේ තියෙන්නේ. හරි මෙතන මේ ඉස්සරම තියෙන කංජිය. ඊට පස්සේ සතිය. ඊට පස්සේ ඒ කියන්නේ එන සතිය. කියන්නේ ලබන සතියට අපි කියනවා මොකක්ද හයි කවුසි කියන්න බලන්න මේ උඩ ටික ඊටගන ටික රේෂියෝ රයිෂූ නෙමේ රයිෂූ රයිෂූ රයිෂෝ රයිෂූ පොෂ් කරලා කියන්න හදන්න එපා කියන්න මේ නිකන් ගොඩේ විදිහට කියන්නේ. එතකොට තමයි ජපාන් කියන්නේ ගොඩේ විදිහට තමයි කතා කරන්නේ. රයිෂූ. රයිෂෝ හරි. ඕකේ. දැන් කැලෙන්ඩරේ දිහා බලාගෙන දැන් මේකේ තියෙනවනේ අද පළවෙනිදා හෙට දෙවෙනිදා අනිද්දා තුන්වෙනිදා අදට කියනවා කියෝ හෙට කියනවා අෂ්ටා අනිද්දාට අසත්‍ය කියනවා මේ සතියට කොන්ෂූ කියනවා ලබන සතියට රයිෂූ කියනවා රයිට් මේක බලාගෙන චුට්ටක් අහන්න カレンダー A 今日 B 明日 C 明後日 D 今週 E 来週 ඕකේ හරි කැලෙන්ඩර් එකට කරෙන්දා කියලා කියනවා කරෙන්දා කරෙන්දා මේ කැලෙන්ඩර් කියන එක තමයි මෙයාලා කතකන වලින් ලියලා තියෙන්නේ ඒකයි මේක ජපාන් වචනයක් නෙමෙයි හින්දා ඒකින්ද තමයි මේ කතකන වලින් ලියලා තියෙන්නේ රයිට් පහළට යම් බලන්න 会話を聞きましょう කියලා තියෙනවා 5人の人が職場の同僚に、イベントに行くかどうか柳でねで行くかどうか質問しています。はい。5人の人が、කියන්නේ 5人මේ මිනිහා කංජිය නේද? 5 කියන්නේ 5 දෙනෙක්. 5 දෙනෙක් කියලා තමයි මෙතන තියෙන්නේ. 5 の人කියන. 5 දෙනෙක් වන මිනිස්සු. 職場の、同僚に. ඒ කියන්නේ වැඩ කරන එකට වැඩ කරන අයට තමයි මේ දෝඩියෝ කියලා කියන්නේ. දෝඩියෝ දෝඩියෝ に、イベントに行くかどうか質問しています。イベントකියලා කියනවා ඉවෙන්ට් එකට. 行くかどうか. මේ යනවද මොකද? යනවද නැද්ද? 質問しています. 質問කියලා කියනවා ප්‍රශ්න. ලියන්න විදිහක් නැද්ද මේ?
පළමු try එකක් දීලා කියන්න. මම කියනවා හරියන්න ලියන්න අමාරුයි. මේක ප්‍රශ්න අද මවුස් එක මගේ ළඟ නැහැ ඒකින්ද ලියන්න අමාරුයි. චිත්සුමොන් කියනවා ප්‍රශ්න වලට. චිත්සුමොන් ශිමස් කියලා කියනවා ප්‍රශ්න කරනවට. චිත්සුමොන් ශිටෙයිමස් කියලා කියන්නේ ප්‍රශ්න කරමින් ඉන්නවා කියලා කියනවා. හරි. ඒ කියන්නේ මෙයාලා ඉවෙන්ට් එකට යනවද නැද්ද කියලා වැඩ කරන එකකින් අහනවා. ඉවෙන්ට් එකක් තියනවලු එයාලගේ. හරි මේක බලන්න. ඉරස්තෝ මිනගරා කිකිමෂෝ. මේකේ තියෙන මේ ඇඳලා තියෙන රූප සටහන් දිහා බලාගෙන අහමු කියලා කියනවා. එකේ ඉඳලා පහට යනකම් ඉවෙන්ට් කවද කොහෙද තියෙන්නේ කියලා මේ අපිට මෙතනින් ලියන්න කියලා කියනවා. it's කියන්නේ කවදද? it's කවදද? දොකෝද මේ කියන්නේ කොහෙදද? it's කියන්නේ කවදද? දොකෝද කියන්නේ කොහෙදද? it's කවදද? හරි. right මේ පළවෙනි එක තායි ෆෙස්ටිවල් එකක් නේද? තායි ෆෙස්ටිබල් ෆෙස්ටිවල් එකට තමයි මේ ෆෙස්ටිබල් කියලා ලියලා තියෙන්නේ. right. ජපන් අයගේ වයන්නක් තියෙනවා. ඒ වුණාට එයාලා වී අකුර ශබ්ද කරන්නේ බී විදිහට. වී අකුර බී විදිහට තමයි ශබ්ද කරන්නේ. එතකොට මෙයාලා වියන්න විදිහට ශබ්ද කරන්නේ W අකුර. දැන් මේ ෆෙස්ටිවල් කියලා අපි ලියද්දී වී අකුරනේ ලියන්නේ. ෆෙස්ටිවල් කියලා ඉංග්‍රීසි වලින් ලියද්දී වී අකුර ලියන්නේ. ඒකින්ද තමයි මෙයාලා මේ බයන්න කියන්නේ ෆෙස්ටිබල්. right. තයි ෆෙස්ටිවල් තයි කියලා කියනවා තායි වලට. තායි රට. right. ඊට පස්සේ දෙක බලන්න. නත්සු මත්සුරි නත්සු කියනවා අපි රස්නේ කාලෙට. ජපානයේ රස්නේ කාලෙට තමයි නත්සු කියන්නේ. right. නත්සු මත්සුරි කියනවා උත්සවයට. කියන්නේ රස්නේ කාලෙට තියෙන උත්සවයට තමයි නත්සු මත්සුරි කියලා කියන්නේ. right. ඊට පස්සේ කෝරියු පාටි. කෝරියු කියලා කියනවා මේ මොනවාද? දැන් කම්පැනි එකක් ගත්තාම එක එක බ්‍රාන්චස් එහෙම තියෙනවා. ඒ බ්‍රාන්චස් වල කට්ටිය එකතු වෙන එකට තමයි කෝරියු කියලා කියන්නේ. කෝරියු පාටි. එකතු වෙන පාටි එකට. හරි ඊට පස්සේ මේ බලන්න. කරාතේ නෝ ශියයි. කරාතේ. දැන් මේ ලංකාවේ කරාටි කියලා කියන්නේ. අන්නේ කරාටි කියන එක ඇවිල්ලා තියෙන්නේ මේ කරාතේ කියන්නේ මේ කරාතේ කියන එක ඇවිල්ලා තියෙන්නේ ජපාන් වලින් ඇවිල්ලා තියෙන්නේ. කරාටි කියන එකේ හරි වචනේ තමයි කරාතේ. එක ලියන විදිහේ kanji මේ විදිහට ලියන්නේ. කරාතේ. කරාතේ නෝ ශියයි. ශියයි කියනවා මැච් එකට. නැත්තම් තරඟයට කියනවා ශියයි කියලා. right ඊට පස්සේ මෙන්න බෝනෙන්කයි. බෝනෙන්කයි කියලා කියනවා මේ අවුරුද්ද අවසානයේ පාටි එකට. හැම කම්පැනි එකකම වගේ කරනවා. මම වැඩ කරන කම්පැනියෙත් ලබන සතිය සෙනසුරාදා මේ බෝනෙන්කයි කියන එක තියෙනවා. right බලන්න ඔයාලා මේක අහලා මෙතනින් ලියන්න ඕන කවදද කොහෙදද තියෙන්නේ කියලා. right අපි බලමු පළවෙනි එක. 1、マミンさん、日曜日に桜公園でタイフェスティバルがありますね。行きますか？はい、行きます。楽しみですね。そうですね。はい。Tabara kamu එක. 1、マミンさん、日曜日に桜公園でタイフェスティバルがありますね。行きますか？はい、行きます。
楽しみですね。そうですね。හයි කවුචි කියන්න බලන්න මෙයාල මේ තයි ෆෙස්ටිවල් එක කවදද තියෙන්නේ. හයි බලන්න ඔයාලා දැන් සතිය දවස් කීව නේද ගෙච්චියෝබි කයෝබිය හොම කියයි. ඒ දවසක් ඇහෙනවද කියලා බලන්නක මේක ඇතුළේ. 1、マミンさん、日曜日に桜公園でタイフェスティバルがありますね。行きますか？はい、行きます。楽しみですね。そうですね。හයි කවුචි කියන්න බලන්න Nonyobi. නායෝබි නංයෝබි කියලා දැහුණේ පටන්ග Nichiobi, Nichiobi. නිච්චියෝබි කියලා තමයි කියන්න. එතකොට මේ කොහෙද තියෙන්නේ. නිච්චියෝබිනි කොහෙද තියෙන්නේ තැනක් ඇහුන් නැද්ද. නිච්චියෝබි තමයි තියෙන්නේ. හයි සකුර කෝයෙන් කියලා ඇහුන් නැද්ද. සකුර කෝයෙන් නිච්චියෝබිනි සකුර කෝයෙන්ද කියලා කියන්නේ. ඒක නිසා බලන්න තව පාරක් දාන්නම් හොඳට අහන්න. 1、マミンさん、日曜日に桜公園でタイフェスティバルがありますね。行きますか？はい、行きます。楽しみですね。そうですね。හයි ඇහුණද කවුසිට Oh, සකුර කෝයෙන් කියලා කියන සකුර කෝයෙන් ikimasu කියන්නේ මොකද්ද? ඉකිමස් කියන්නේ යනවට. සකුර කෝයෙන් හයි කවුචි කියන්න බන්න කෝයෙන් කියන්න මොකක්ද කියලා ස්ථානයක් කෝයෙන් කෝවිල. නෑ කෝයෙන් කෝයෙන් කියලා කියනවා උද්‍යානයට එමන තව විදියට කිව්වොත් පාක් එකට කෝයෙන් කියලා කියන්න. හරිද එක මතක තියාගන්න. කෝයෙන් කියලා අය වචනේ කොහෙන් හරි ඇහුණොත් කෝයෙන් කියන්නේ පාක් එකට. රයිට්. හයි ඊළඟ එක හම්බවන්න. ඊළඟ එක නත්සු මත්සුරිය. නත්සු මත්සුරි බලන්න ඒක අහලා. 内山さん、来週、夏祭りがありますね。そうですね。内山さんは行きますか？いえ、行きません。仕事です。そうですか。රයිට්. මේක අහන්නේ කවදද කියලා. කවුච් කියන්න බලන්න කවදද? කවදද? දිනයක් කියන්නේ නෑ වගේ නේද? අය පාරක් අහලා බලන්න. 内山さん、来週、夏祭りがありますね。そうですね。内山さんは行きますか？いえ、行きません。仕事です。そうですか。හයි කියන්න බලන්න. කවද්ද තියෙන්නේ?
はい。来週කියලා වචනයක් ඇහුණාද?来週කියලා. නේ? හරි. නිවාරණ. මේ මෙතන කියලා දුන්නා. 来週කියලා වචනයක් කියලා දුන්නානේ. මේ 来週. 来週කියන්නේ ලබන සතියට. 今週කියනවා මේ සතියට. හරි? ඒ නිසා මෙතෙන්ට එන්නේ උත්තරේ 来週කියලා. මේ සතියේ මොකද්ද? මේ සතිය 今週. 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 ලබන සතියට 来週.はい。ඊළඟ හමු බලන්න. 3、まやさん、8日に交流パーティーがありますね。へえ、そうですか。どこでありますか？会社のホールです。まやさんは行きますか？ああ、まだわかりません。はい。කවදාද? හොඳට බලන්න. නී මොකක් හරි දිනයක් කියලා. 来週, 今週. එහෙම නැත්නම් සතිය දවස්වල දවසක් කියලා. ඒක අගට නී කියලා දාපු ගමන් අන්න. ඒ කියන්නේ දිනයක් ගැන කියන්නේ. හරි? ඊට පස්සේ ස්ථානයක් කියලා දේ. දේ කියලා දැම්මොත් අන්න. ස්ථානයට පස්සේ අපි දේ කියලා දානවා. ඒ දේ කියලා දාපු ගමන් අඳුර ගන්න ඕන. ඒ තමයි ස්ථානය කියලා. right? ඒක ඔළුවේ තියන් තව පාරක් අහන්න බෑ. 3、まやさん、8日に交流パーティーがありますね。へえ、そうですか。どこでありますか？会社のホールです。まやさんは行きますか？ああ、まだわかりません。はい。කෞශිකයන් බලන්න. කවද්ද මේක තියෙන්නේ? 4 වෙනිදා. යොක්ක නෙමෙයි යෝක නේද? යෝක. යෝක කියලා කියනවා 8 වෙනිදාට යෝක. මම අර දුන්න ටියුට් එක බලන්න ඔයාලඟ ඇතිනේ. ඒකෙන් දවස් ටික දීලා තියෙනවා. යෝක කියලා දවසක් ඇති. හයි මේක කොහෙද තියෙන්නේ? කන්න ටිකක් අමාරුයි වගේනේ. තව පාරක් බලන්න. මේකත් අහන්න යෝකද යොක්කද කියලා. 3、まやさん、8日に交流パーティーがありますね。へえ、そうですか。どこでありますか？会社のホールです。まやさんは行きますか？ああ、まだわかりません。right. どこでやりますかකියලා. どこでやりますか? කොහෙද තියෙන්නේ? 会 කොහෙද? 社行ける? 会社のホールですකියලා කියනවා නේ. 会社のホールです。会社のホールです。会社のホール。会社のホール。会社එකේ හෝල් එක කියන අදහස් තමයි ඉඳන්නේ. ඕකේ. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න.
right ඊළඟට ස්ක්‍රීන්ෂොට් එක ගන්න තියෙන්නේ මේක දැන් පහළට යනවා. ඕකේ. ඊළඟට තියෙන්නේ කරතෙනෝ සියයි. මේක අහන්නේ කවදද කියන එක විතරයි. කවදද? ඊළඟ දෙකම කවදද විතරයි අපිට අහන්නේ. ඉත්ස් කියන්නේ කවදද කියන එක තමයි ඉත්ස් කියන්නේ. right ඒකත් අහලා බලමු. 4、アントニオさん、今週の金曜日、ミルコさんの空手の試合に行きますか？もちろん行きます。私も行きます。楽しみですね。そうですね。 right තව පාරක් දාන්න අහන්න. 4、アントニオさん、今週の金曜日、ミルコさんの空手の試合に行きますか？もちろん行きます。私も行きます。楽しみですね。そうですね。 はい. කවුසි කියන්න බලන්න කවද්ද කියලා. 金曜日。 金曜日තමයි. ඒ වුණාට කොන්ෂූの සිකුරාද කියලා කියපුවම ලබන මාසේ ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ සිකුරාද වෙන්නත් පුළුවන්. ඒකින්ද කොන්ෂූの කියන එක හොඳට අහගන්න ඕනේ. කොන්ෂූの කියෝබි කියලා තමයි උත්තරයට ලියන්න ඕනේ. මේ සතියේ මේ සතියට අපි කියන්නේ කොන්ෂූ කියලානේ. කොන්ෂූ の කියෝබි. 今週の金曜日。はい。ඊළඟ අහන්න. お、りょうさん、明日の忘年会に行きますか？ああ、私は行きません。そうですか。残念です。はい。මේක කවද්ද? 3年。 දන්නෙන්. දන්නෙන් දෙස් කියලා කියන්නේ අයියෝ අපරාධේ කියලා කියද්දි තමයි දන්නෙන් දෙස් කියලා කියන්නේ. තව පාරක් අහන්න. දවසක් කියනවා මෙයා. お、りょうさん、明日の忘年会に行きますか？ああ、私は行きません。そうですか。残念です。 right. ඇහුණාද? 5年。 මේ බෝනෙන්කයි කියන්නේ මේකට. ඇහුන් නැද්ද? අෂ්ටනෝ කියලා. අෂ්ටනෝ. මේක දිහා බලන්න. මේ අෂ්ට කියන්නේ කවද්ද? හෙට අෂ්ටනෝ බෝනෙන්කයි කියලා කියන්නේ හෙට තියෙන බෝනෙන්කයි එකට. බෝනෙන්කයි කියන්නේ වර්ෂාවසාන පාටියට. හරිනේ? අෂ්ටනෝ අෂ්ට මේකට උත්තරේ එන්නේ අෂ්ට කියලා. හෙට. මේක ස්ක්‍රීන්ෂොට් එකක් අරන් තියාගන්න. පොත ප්‍රින්ට් කරලා නැත්තම් මේ ප්‍රින්ට් කරගත්තාම මේකේ සම්පූර්ණ කරගන්න. මේක බලලා. right. right. හරි මේක අතාරිනවා මම ඊළඟට එන්නේ. මෙන්න මේක බලන්න මොචිරොන් කියලා එකක් තියෙනවා. මොචිරොන් කියන්නේ අනිවාර්යෙන් 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 තනොෂිමි දෙස්නේ කියන්නේ මොකක්ද අපි ට්‍රිප් එකක් යන්න කලින් දවසේම අපිට අර එන සතුටක් තියෙන්නේ යනකම් ඉවසිල්ලන්න. අන්න ඒ වගේ වෙලාවට තමයි කියන්නේ තනොෂිමි දෙස්නේ කියන්නේ.
ඉවසිල්ලක් නෑ කියලා. right.そうですねකියලා අපි කියන්නේ අපිත් ඔව් නේද වගේ වෙලාවට මේ අනිත් කෙනා කියන එකට අපි එකඟයි නම් අපිත් ඒ විදිහම හිතනවා නම්そうですねකියලා කියන්න පුළුවන්. ඔව් නේද වගේ. ඔව් නේද කතා කරද්දීそうですねකියලා හැම කියන්නේ. අද වහී වගේ නේද? අහසත් කළුවර කරලා තියෙනවා. ජපන්නයි කියනවා නිකන්. හරි? ලංකාවේ වගේ බුම්මගෙන ඉන්නේ නැහැ. කමියුනිකේෂන් හොඳටම තියෙනවා ජපන් අයගේ. එයාලගේ භාෂාවෙමුත් ඒක ඇවිල්ලා තියෙනවා හොඳටම. මේ දැන් කවුරු හරි හම්බුණාම ඉතින් අද වහී වගේ නේද කියලා එහෙම කවුරු හරි කිව්වොත්そうですねඔව් නේද කියලා අපිට එයා කියපු එක අනුමත කරන්න පුළුවන්. ඒ වෙලාවට අපි මේそうですねකියන එක පාවිච්චි කරනවා. මද වකාරිමසෙන්. මද වකාරිමසෙන් කියන්නේ තාවම දන්නේ නැහැ. එහෙම නැත්නම් තාම තීරණයක් නැහැ කියලා කියද්දිත් පාවිච්චි කරනවා. තාම තීරණයක් නැහැ. මෙන්න මේ වගේ වෙලාවට තමයි මේක පාවිච්චි කරන්නේ. හයි මේ තියෙන අර දන්නේ නැස් අයියෝ අපරාධේ. අන්න ඒ වගේ වෙලාවට අයියෝ අපරාධේ. හිතන් ට්‍රිප් එකක් යන්න ඔන්න කට්ටිය කතා වෙලා හොඳට ඉන්නවා. ඉද්දි ඔන්න එක යාළුවෙක්ගේ ළඟම කවුරු හරි මල ගෙදරක් හරියලා එයාට එන්න බැහැ. එතකොට අපි කියනවා අයියෝ අපරාධි කියලා. අන්න ඒ වගේ වෙලාවට තමයි මේ දන්නේ නැස් කියලා කියන්නේ. දන්නේ නැස්. right මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. right ඊළඟ පිටුවට යමු. ඊළඟ පිටුවේ right මේකත් අතාරින්න. මේක අපි අර අහපු ඩයලොග් එකමයි තියෙන්නේ. right මේක ෂැඩෝ රීඩින් කරමු. right මං කිව්වට පස්සේ කෞෂි කියන්න මේක. right කෞෂි ඕකේද? මං කිව්වට පස්සේ කියන්න මේක. 日曜日に桜公園で日曜日ね、桜公園で、タイフェスティバルがありますね。はい、タイフェスティバル、フェスティバルがありますね。はい、フェスティバルがありますありまね。すね。うん。ガウィンさんは行きますか？バビンさんは行きますか？行きますかකියලා තියෙනවා. 行きま行きすか? ますか？はい、行きます。はい、行きます。うん。私も行きます。楽しみですね。私もます。楽しみですね。私も行きます。私の行きます。私も行きます。私も行きます。楽しみですね。楽しみですね。楽しみですね。楽しみですね。はい。今週の金曜日、今週の金曜日、ミルコさんの空手の試合。ミルコでのからしの気合。ミルコさんのミルコさんの空手の試合空手の試合に行きますか？に行きますか？いいえ、行きません。いいえ、行きません。まだわかりません。まだ
わかりません。そうですか. そうですか. රයිට් දැන් ඔයාලට මේකේ පේනවා ඇති. මෙන්න මේ වගේ උත්තරයක් කවුරු හරි දුන්නොත් ඊයේ ඉකිමසෙන් මද වකාරිමසෙන් කියලා කිව්වොත් එහෙම අපි කියන්න ඕන සෝ දෙස් කා කියලා. එච්චරයි ඒ ඇති. කවුරු හරි කෙනෙක් දැන් ඔන්න මේ වගේ ලාවට ඉකිමස්කා කියලා ඊයේ ඉකිමසෙන් කියලා කිව්වොත් එහෙම මේ දන්නේ දෙස් කියලා අන්න එහෙම කියන්නේ. ඊයේ ඉකිමසෙන්仕事がありますකියලා හරි කිව්වොත් එහෙම කියන්නේ 3年ですね. 3年です. 残念です. කියලා කියන්නේ. right. ඊට පස්සේ ඊළඟට තුන්වෙනි අනුමාත්‍රකාව. 一緒に行きましょう. එකට යමු. එකට යමු කියන්නේ වෙලාවකට නෙමෙයි. එකට යමුද කියලා ආරාධනාවක් කරද්දී තමයි 一緒に行きましょう. මේ අගට මෂෝ කියන එක දාන්නේ ඉස්සොනි කියලා දාලා අගට මෂෝ කියලා දානවා. ඉස්සොනි ඉකිමෂෝ. එකට යමුද නැත්තම් එකට යමු කියලා ආරාධනාවක් කරද්දී තමයි මේ පැටර්න් එක පාවිච්චි කරන්නේ. ඉස්සොනි අසොබිමෂෝ කියලා කිව්වොත් එහෙම අසොබිමස් කියන එක අසොබිමෂෝ කරලා තියෙන්නේ. මස් එක මෂෝ කරලා තියෙන්නේ. එතකොට මෙන්න බලන්න අසොබිමස් ඒ බලන්න අසොබිමස් කියන එක මෂෝ වෙලා තියෙනවා. right. අසොබිමස් කියන්නේ සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනවා. එතකොට අසොබිමෂෝ කියන්නේ සෙල්ලම් කරමු. right. සෙල්ලම් කරනවා කියන එක සෙල්ලම් කරමු කියලා හරවගද්දී එන්න මේ මස් එක අයින් කරලා මෂෝ කියලා අපි දානවා. මස් එක මෂෝ වලින් ආදේශ කරාම සෙල්ලම් කරනවා කියන එක කරනවා කියන එක කරමු බවට හැරෙනවා. right. ඒක අමාරු නෑනේ. මස් එක මෂෝ කරනවා. එහෙම තමයි මේකෙත් තියෙන්නේ. ඉකිමෂෝ කියලා තියෙනවානේ. මේ ඉකිමස් කියන එක තමයි මේ තියෙන්නේ ඉකිමෂෝ කරලා තියෙන්නේ. බලන්න. ඉකිමස් ඉකිමෂෝ. නේ? ඉකිමස් කියන්නේ යනවා. යනවා කියන එකට යමු එහෙම නැත්නම් යමුද කියලා ආරාධනාවක් කරද්දී කරන පැටර්න් එකට මේක හැදෙනවා. මේකත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕනි වෙයි. නෝට් එකේ දාගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන නෝට් එකේ දාගන්න. right. right. ඊට පස්සේ කයිවා ඔකිකිමෂෝ කියලා තියෙනවා. 4人の人が、職場の同僚を、誘っています。誘っています。誘っていますකියලා කියන්නේ ආරාධනා කරනවා.誘っています. ඒ කියන්නේ ආරාධනා කරමින් ඉන්නවා. මේ අයිනේ කියන්නේ. 誘います.
誘いますකියන්නේ ආරාධනා කරනවා. දැන් අපි පාටි එකකට කාට හරි එන්න කියනවා නම් එයාට අපි සසොයිමස් කරනවා. ආරාධනා කරනවා පාටියට. ඊට පස්සේ මේ සසොත්ත ඉරු හිතෝ ni 注目して聞きましょう。誘っている人をකියලා කියන්නේ මේ誘いますකියන්නේ ආරාධනා කරනවා. 誘っている人 කියන්නේ ඒ ආරාධනාව කරන පුද්ගලයා. මේ මේක මාරු විද්දන්න වලට. එතන誘っている人。誘っている人. ඔයාලා හිතෝ පංජීම දන්නව නේද? හිතෝ මිනිහා කියන පංජිය. මෙහෙම මෙහෙම පංජිය ලියවර කමන්නේ ආරාධනා ආරාධනාව කරන කෙනා. සසොත්තේරු හිතෝ. හරි. මේකේ කියන්නේ ආරාධනාව කරන කෙනාට අවධානය දීලා චූමුකු සිතේ. එයාට අවධානය දීලා අහන්න කියලා කියන්නේ. right? බලන්න මේ ඒ කියන්නේ ආරාධනා කරන පුද්ගලයා කියන එකට අවධානය දීලා මේක අහන්න කියලා කියන්නේ. ඊට පස්සේ නනියෝ සතෝ සසොත්ත ඉමස්කා මොනවටද මේ ආරාධනා කරන්නේ? නනි කියලා වල දැක්ක ගමන් හිතන්න නනි කියන්නේ මොනවද? නැත්තම් මොකද්ද කියන එක තමයි මේ නනි කියන එකෙන් කියවෙන්නේ. නනිනි සසොත්ත ඉමස්කා මොනවටද මෙයා ආරාධනා කරන්නේ? ඒ ඩී කරා එරැබිමෂෝ. right පළවෙනි කෙනා මොනවටද බලමු අපි ඉස්සරහට. ඉත්සු දෙස්කා කරෙන්දාව මිනගරා කීතේ හිතකේෝ කිමෂෝ. right කවදාද නේ මෙයා ආරාධනා කරන්නේ මොනවටද කවදාටද කියලා අපිට කැලෙන්ඩරේ දිහා බලාගෙන මේ දිනේ ලියන්න කියලා තමයි කියන්නේ. right
right බලන්න පළවෙනි එකේ මේ යකිනිකු යකිනිකු කියලා තියෙන ජපානයේ මේ වගේ මස් තුනී කෑලි කපලා තියෙන්නේ. මේක යට තියෙනවා මේ මොනවද ගෑස් ගෑස් වගේ ගින්දර. හරිද මේකේ උඩ දැලක් දාලා තියෙන්නේ. ඒ දැල උඩින් මේ මස් දාලා පුච්චලා කන එකට තමයි යකිනිකු කියලා කියන්නේ. මස් පුච්චලා මේ චුටි අර යකිනිකු සෝස් කියලා තියෙනවා. ඒ සෝස් එකේ ගාලා කනවා. මේ රසය ආපම කාලා බලන්න අනිවාර්යෙන් යකිනිකු. මේ ම්, මේ යකිනිකු කන තැනක මෙන්න මෙයා තමයි කතා කරන්නේ. මෙයා තමයි ඔය ආරාධනාව කරන්නේ. මේ කළු සුදු එක්කෙනා. පාට නැති එක්කෙනා. right? ඊට අපි බලමු පළවෙනි එක යකිනිකු තැනක්. ඊට පස්සේ ඒක කියලා කියනවා ෆිල්ම් එකට. මේ ෆිල්ම් හෝල් එකේදී මෙයා මේ කළු සුදු එක්කෙනා මේ දෙපැත්තේ දෙන්නට මොකක් හරි ආරාධනාවක් කරන ඇති. ඊට අපි බලමු මේක අහලා බලමු. ඊට පස්සේ ඔයාලා බලන්න ඕන මොනවටද right. පළවෙනි එක අහලා ඔයාලා කරන්න ඕන මොනවටද මෙයාලට ආරාධනා කරන්න කියලා. යකිනිකු කණ්ඩද ෆිල්ම් එකක් බලන්නද හයික් එකක් යන්නද එහෙම නැත්නම් බොණ්ඩ යන්නද නොමිකයි හයිකින්ග් කියලා කියනවා හයික් වලට නොමිකයි කියලා කියනවා බොන එකට බොන මේ පාටි එකට රෙස්ටුරන්ට් එකකට ගිහලා බොන එකට කියන්නේ මේ නොමිකයි කියලා මේ 4-5 දෙනෙක් ගිහිල්ලා බොන එකට කියන්නේ නොමිකයි කියලා. හයි බලන්න අද දිනේ මම මේක මකන්නම් අද දිනේ තියෙනවා කියෝ අද 9 වෙනිදා right. අද 9 වෙනිදා කියලා හිතාගෙන මේක අහගෙන නේ පළවෙනි එකේ තියෙනවා පළවෙනි එක අහලා මෙයාලා ආරාධනා කරන්නේ ABCD මේ හතරෙන් මොකේට යන්නද ආරාධනා කරන්න කියලා මෙතන ලියන්න. හරි ඊට පස්සේ කවදද කියලා මෙතනින් ලියන්න. දිනේ දාන්න 10 නම් 10. ඒ වගේ. ඊට පළවෙනි එක බලමු. 1、今週、みんなでハイキングに行きます。アリナさんも一緒に行きませんか？どこですか？六甲山です。いいですね。いつですか？今度の土曜日です。あさってですか？大丈夫です。じゃあ、行きましょう。はいはいකවුචි අහගෙන හිටියේ. එයාලා කොහෙද යන් කියලා කියන්නේ? Hi, Kika. හයිකින්ග් නේ. හරි. හයිකින්ග්. එතකොට මෙතන ඔයාලා 100 අකුර ලියන්න. 100 අකුර ලියලා කවදද යන්නේ? Doyobi. දොයෝබි. දොයෝබි දිනේ කවද්ද? හයි. මේ තියෙන දොයෝබි කන්ජය නේද? 4 11 18. මේ සතිය තමයි මේ තියෙන්නේ. මේ සතියට අපි කියනවා කෝන්ෂූ කියලා. ලබන සතියට කියනවා රයිෂූ කියලා. මෙයාලා යන්නේ මොන ෂූ එකේද? මොන සතියද යන්නේ? Raisho. රයිෂූ. රයිෂූの土曜日。はい、තව එකපාරක් අහමු. 1、今週、みんなでハイキングに行きます。アリナさんも一緒に行きませんか？どこですか？六甲山です。いいですね。いつですか？今度の土曜日です。あさってですか？大丈夫です。じゃあ、行きましょう。
はい。මේක මොකක්ද කිව්වේ?今週නේද? 今週。今週。今週කියන්නේ එතකොට කවද දිනේ? මේ සතියේはい。මේ සතියේ දිනේ මොකක්ද එතකොට? 11日。11日。OK。11日තමයි මෙයාලා යන්නේ.はい。ඊට පස්සේ දෙවෙනි එක බලමු.ソリアさん、みんなで一緒に焼肉を食べに行きませんか？マーヒルさんもジョバニさんも行きますよ。いいですね。いつですか？ 14 日です。来週の火曜日ですね。火曜日はちょっと、すみません。そうですか。じゃあ、また今度行きましょう。はい。මේකේ කවද්ද කියන්නේ? මොනවද කණ්ඩයන් කියලා ආරාධනා කරන්නේ? ඒක තව පාරක් ප්ලේ කරන්නකෝ. はい。ソリアさん、みんなで一緒に焼肉を食べに行きませんか？マーヒルさんもジョバニさんも行きますよ。いいですね。いつですか？ 14 日です。来週の火曜日ですね。火曜日はちょっと、すみません。そうですか。じゃあ、また今度行きましょう。はい。කවදද යන්නේ? 14日。14日. හරි. කොහෙද යන්නේ? අර මේ මස් පුච්චපුව කන්න. හරි. ඒවට කියනවා අපි යකිනික කියලා. හරි. 14 කියන්නේ එතකොට මේ මෙතන A කියන එක මෙතන දාන්න. 14 කියන්නේ 14 නේද? යොක්ක. right ඊළඟට අපි ඊළඟට බලමු. ඉක්මනට ඉක්මනට. 3、アニタさん、明日の夜、桜プラザで映画があります。一緒に見に行きませんか？明日ですか？いいですね。何の映画ですか？男は辛いよです。何時からですか？ 7 時半からです。7時半。大丈夫です。じゃあ、一緒に行きましょう。 right මේක කොහෙද යන් කියලා කියන්නේ. right කොහෙද යන් කියලා කියන්නේ. අවශ්‍ය කියන්න බලන්න. 映画 ඒක. ඒක. 桜映画 සකුරා ඒකකන් නේද? කියන්නේ මොකද්ද? සකුරා ඒකකන් කියන්නේ සකුරා කියන නම. ඒ කියන්නේ ෆිල්ම් හෝල් එකේ නම. සකුරා. ඒක කියන්නේ ඒකකන්. ඒකකන් කියලා කියන්නේ ෆිල්ම් හෝල් එකට. මෙයා ආරාධනා කරන්නේ ෆිල්ම් එකක් බලන්න. නිසා මෙතන ඒක කියන එක දාලා තියෙනවා. right. එතකොට කවද්ද යන්නේ මෙයාලා? セコラーダ。 පුරාද.今週ද මේ දිනේ මොකද්ද? 1日、 11日. 11日。 නෑ. සිකුරාදා 11 වෙනිදා නෙමෙයිනේ. ආයෙ පාරක් ප්ලේ කරන්න.
3、アニタさん、明日の夜、桜プラザで映画があります。一緒に見に行きませんか？明日ですか？いいですね。何の映画ですか？男はつらいよです。何時からですか？ 7 時半からです。7時半。大丈夫です。じゃあ、一緒に行きましょう。はい。ठीक है कवर देखिए हुए 明日1時。明日ね、7時半、7時半。7時半කියන්නේ 7යි 30ට. රෑ වෙන්නේ නැති නේද? රෑ 7යි 30ට. right එතකොට අෂ්ට කියන්නේ දිනේ කවද්ද එතකොට එන්නේ? 今日. 今日කියන්නේ අද. අෂ්ට කියන්නේ හෙට. එතකොට දිනේ 10 වෙනිදා. එතෙන්ද හරි 10ට කවුස් කියන්න මම 10ට මොකක්ද කියන්නේ ජපාන්වලින්? 10 වෙනිදාට. で、岡。8日නෙමෙයි. で、岡。10日. 10日。 10日. right. 10 වෙනිදාට 10ක කියලා කියනවා. right. right. අන්තිම එක 4、コウさん、一緒に飲みに行きませんか？いつですか？今晩です。今日？すみません。今日はダメです。そうですか。じゃあ、また今度。うん right. මට කෝල් එකක් එනවා පොඩ්ඩක්. අන්තිම එක බලමු. 4 වෙනි එක. 4、コウさん、一緒に飲みに行きませんか？いつですか？今晩です。今日？すみません。今日はダメです。そうですか。じゃあ、また今度。はい ඕකේ. මෙයා කොහෙද යන් කියලා ආරාධනා කරන්නේ? あれでしょ？眠かい。飲み会飲み会. නොමිකයි නේ. うん。 අපි D එක දාන්න. කවද්ද යන්නේ මෙයාලා? කවද්ද? 今日 කියලා ඇහුණාද? 今日. うん。 今日. 今日 කියන්නේ මෙන්න 9 වෙනිදා. වෙනිදා. හරි. එතකොට මේක එතනින් ඉවරයි. ස්ක්‍රීන්ෂොට් එකක් ඕනනම් ගන්න. ඔයාලා සම්පූර්ණ කරගත්තා නම් කවන්නේ. 陽気やねんな、ベニラで。今日 මේ 今日 අද මේ 今日 今日 ですか කියලා අහන්න. 今日. 9 වෙනිදාට කියන්නේ කුනිචි කියලා. ん 9. はい。
යක් පහළට යනකොට誘った人の答えに、もう一度聞きましょう。一緒に行くときは、丸。行かないときは、×を書きましょう。Right. මේක ටිකක් අමාරුයි. හරි? මේක අහන්නේ අය බාරක් අහන්න මේක. එයාලා දැන් මෙයා යන් කියලා කිව්වට හැමෝම යන්නෙත් නෑ. යන්නේ නැති අය 今日はちょっと、今日は無理です。今日はできないです。එහෙම නැත්නම්できない කියලා කිව්වොත් එයාලා යන්නේ නැහැ. はい、行きましょう。いいですよ. කියලා අන්න ඒ වගේ උත්තර දුන්නොත් අන්න මෙයාලා යන්න කැමති වුණා. දැන් මෙතන ආරාධනා කරපු හැමෝම යන්න කැමති උනේත් නැහැ. right? ඒක නිසා මේකේ යනවා නම් මරු දාන්න ඕන. රවුමක්. යන්නේ නැත්තම් බත්තු දාන්න ඕන. කතිරයක්. right? පළවෙනි එක අහලා බලමු. 1、今週、みんなでハイキングに行きます。アリナさんも一緒に行きませんか？どこですか？六甲山です。いいですね。いつですか？今度の土曜日です。あさってですか？大丈夫です。じゃあ、行きましょう。right. මොකද හිතන්නේ? ඒ කවුෂීට ඇහුනේ මොකද්ද? එයා යනවා. යනවා නේද? うん。 大丈夫です කියනවානේ. うん。 大丈夫です කියනවා. ඒක නිසා මෙතන මරු දාන්න. මරු එක. right. ඊළඟ එක බලමු. ソリアさん、みんなで一緒に焼肉を食べに行きませんか？マーヒルさんもジョバニさんも行きますよ。いいですね。いつですか？ 14 日です。来週の火曜日ですね。火曜日はちょっと、すみません。そうですか。じゃあ、また今度行きましょう。 right. මේකේ මොකද වෙන්නේ? එයා යන්නේ. යන්නේ නේ? යන්නේ. ඇයි යන්නේ කියන්නේ? හ්ම්. 今週はちょっとකියලා කියනව නේද?はい. ඊළඟ එක බලමු. 今週 කියන්නේ මොකද්ද? 今週? මේ තියෙන 今週 මෙතන තියෙනවා. 今週 කියන්නේ වැඩ කරන තැනද? නෑ නෑ. 今週 මේ සතිය. ඊදෙස්නේ කියන්නේ මොකද්ද? හොඳයිනේ කියන එක. ඊදෙස්නේ. මරුනේ. අන්න ඒ වගේ.はい. ඊළඟ කෙනා බලමු. 3、アニタさん、明日の夜、桜プラザで映画があります。一緒に見に行きませんか？明日ですか？いいですね。何の映画ですか？男はつらいよです。何時からですか？ 7 時半からです。7時半。大丈夫です。じゃあ、一緒に行きましょう。はい。මේ යනවද? යනවා. යනවනේ. යන නිසා මරු.はい. ඊළඟ එක. 4、コウさん、一緒に飲みに行きませんか？いつですか？今晩です。今日？すみません。
今日はダメです。そうですか。じゃあ、また今度。මොකද මෙයා කියන්නේ? යනවද නැද්ද? 네. යන්නේ නැහැ. 今日はダメです කියලා කියනවා. ダメです කියන්නේ බැහැ කියලා කියනවා. අද නම් බෑ කියලා කියද්දි ダメです. ダメです කියලා කියද්දි අපි එපා කියලා කියනත් කියනවා. ඉතින් කාට හරි මොකක් හරි දෙයක් ඔන්න කවුරු හරි වැරද්දක් කර කර ඉන්න මොකක් හරි වැරද්දක්. එතකොට අපි ඒක දැක්කම කියනවා ダメです කියලා. ダメ කියන්නේ එපා. එපා කියලා. හරි. 今日はダメです. ඔබ බෑ කියලා කියනව නේද? ඔව්. බෑ කියලා කියද්දිත් කියනවා. අද බෑ කියලා කියද්දි 今日はダメです. නන්න. එන්න ඊට පස්සේ පහළ තියෙනවා ඉස්සොනි කියන්නේ එකට කියන එකෙන් එකට together කියලා තියෙන එකට. කොන්දෝ. කොන්දෝ කියනවා ඊළඟ. 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 නේ කොම්බන්. කොම්බන්. කොම්බන් කියන්නේ අද අද රෑ. අද රෑ. කොම්බන් අද රෑ. ඊට පස්සේ මත කොන්දෝ. ඊළඟ එහෙනම් ඊළඟ පාර. ඊළඟ පාර. ආයෙ සෙට්ටමු කියන්නේ ඊළඟ පාර අපි සෙට්ටමු. එහෙනම් ඊළඟ පාර සෙට් වෙලා යන්. ඊළඟ පාර පාටියට යන්. අන්න ඒ වගේ වෙලාවට අපි කියද්දි අද මේ රෑට මොකද කියන්නේ? මොකද? අද රෑට කොන්බන්. කොන්බන්. right. එහෙනම් ඊ අපි අද දෙස්නේ දෝ දෙස්නේ දෙකම හොඳයි නේද? ඈ ඊ දෙස්නේ දෝ දෙස්නේ කියන්නේ දෙකම මේ හොඳයි නේ කියලානේ. සෝ දෙස්නේ. සෝ දෙස්නේ කියන්නේ ආ ඌ නේද මගේ. සෝ දෙස්නේ කියන්නේ ඌ නේද අර කතා කරද්දි ඒකට ඊට පස්සේ ඊ දෙස්නේ කියන්නේ හොඳයිනේ හොඳයිනේ කියලා කියද්දි ඊළඟ පාර ඊ දෙස්නේ කියන්නේ හරි එහෙනම් අපි අදට ක්ලාස් එක මෙතනින් නතර කරමු. ඊළඟ ක්ලාස් එක ඉරිදා උදේ තියෙන්නේ. හැමෝම ක්ලාස් එකට ජොයින් වෙන්න. එහෙනම් ඔස්කාරේ සමාදේශා. ありがとうございます。ありがとうございます。失礼いたします。